මොනවා කියන්නේ මම සපුනිත් එක්ක යාළු වෙද්දි මට තිබ්බ දෙයක් නැහැ අතන. අපේ ගෙදර ටකරන් වලින් හදලා තිබ්බේ කෙනෙක්. බහලේ ටකරන් එක කාමරයයි ගෙදරට තිබ්බේ 5 දෙනෙක් ගෙදර ඉන්නවා. ඒ ඔක්කොම සපුනි දන්නවා. සපුනි දැනන් හිටියා ඒ කාලේ යාළු වෙද්දි. සමහර දවස්වල සපුනිව හම්බෙන්නාම මම ගෙදර එද්දි සල්ලි දෙන්නේ සපුනි මට බස් එකේ යන්න කියලා. මාත් එක්ක මොනවටද මේ මෙච්චර ලස්සන කෙල්ලෙක් යාළුලා ඉන්නේ කියලා මමවත් දන්නේ නැහැ මම. සපුනිගේ යාළුවා එයාට කියලා දෙනවා සමහරලාට ඇයි බං ඔබ යාළුලා ඉන්නේ ඔය කොල්ලට මොකුත් නැහැ නේ කියලා. ඒතකොට ඒත් සපුනි මාත් එක්ක හිටියා. එතකොට ඒ කාලේ මතකයි නේද ඉතින්. මගේ දෙතේ වෙලිනා පවේ සරිසනායක වෙලා පෙම්දිවි සටනේ නොයමි පෙරදිලා මානුව ගත්තිමි